ආයුබෝවන් අද දේශීය හඬ ඔබ වෙත ගෙන එන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාව පාලනය කරන ජාතික ජනබලවේගය නිර්මාණ වූයේ ජනතා විමුක්ති පෙරමුණේ තුලින් බවත් එදා ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරන්නට දොන් පටබැඳගේ නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීර 1964 වර්ෂයේදී වෛද්‍ය උපාධිය හැරදමා ශ්‍රී ලංකාවට පැමිණේ. ඔහු දේශපාලනයෙන් යුක්ත වන්නට තෝරාගත්තේ ෂණ්මුගදාසන් සහෝදරයාගේ පක්ෂයයි. එම පක්ෂයේ තරුණ සංවිධානයේ භාරව රෝහණ විජේවීර සහෝදරයා කටයුතු කළේ. දිවයිනේ සෑම පළාතකම ගොස් තරුණ කටයුතු පිළිබඳව සංවිධානය කරන්නට වෘත්ති අංශයේ සංවිධානය කරන්නට විජේවීර කාලයේ ශ්‍රමය කැප කළේය. ඒත් විජේවීරට කල්යක්ම තේරුණා මෙම පක්ෂයේ ලාංකීය ජනතාව තුළට ගෙන යාම පහසු නොවන බව. නව දේශපාලන පක්ෂයක් නව ප්‍රතිපත්ති ආරම්භය. රෝහණ විජේවීර මේ සඳහා සුදුසු සහෝදරයින් සොයමින් වසරක පමණ කාලයක් කාලය ගත කරමින් 8 දිනක මේ සඳහා සූදානම් කරගෙන ගාලු දිස්ත්‍රික්කයේ දිනක් රැ 5 වෙනකම් සිට පසුදා උදෑසන අක්මීමන ප්‍රදේශයේ රබර් රත්තක තිබුණු එක් සහෝදරයෙකුගේ නිවසකට යාමට තීරණය කළේය. ඒ දින 7ක 8ක දේශපාලන සංවිධානාත්මක කඳවුරක් පවත්වා ඒ තුළ ලාංකීය විප්ලවය ගොඩනගන්නේ කෙසේද යන සාකච්ඡාව කරන්නටය. එම ගමන කිලෝමීටර් කිහිපයක් පාගමනින් රබර් රත්ත තුලින් යනකොට සහෝදරයින් දෙදෙනෙකු රබර් රත්ත පාමුල ලිඳක් අභියස දිය නාමින් සිටි තරුණියන් දෙදෙනෙකු දැක ඒ ආසන්නයට ගොස් ඔවුන් සමග කතා කරන්නට ගිය. ඒ තරුණ සිත් තුළ ඇතිවන ආලවන්ත ප්‍රේමණීය හැඟීමක් වුවත් රෝහණ විජේවීර සහෝදරයාගේ කැපවීම සහ අරමුණගත් කල එම ක්‍රියාව අනුමත කළ නොහැක. එම නිසා ඒ දුටු විජේවීර සහෝදරයා එම තරුණීන් දෙදෙනාට තරයේ අවවාද කොට කියා ඇත්තේ ලාංකීය විප්ලවී තීරණාත්මක සාකච්ඡාව ආරම්භ කිරීමට වඩා ඔබට වැදගත් වූයේ ලිඳ ළඟ නාමින් සිටි තරුණ සහෝදරියන් දෙදෙනෙකු සමග සුවදත්වයක් ඇති කර ගැනීමට බව මට තේරුම් ගියා. ඒ අනුව මම ඔබව මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නවා. කරුණාකරව සහෝදරුන් දෙදෙනා ආපසු හැරී යනමින් තරේ ප්‍රකාශ කොට විජේවීර සහෝදරයා ඉතිරි 6 දෙනා සමග සාකච්ඡාව ආරම්භ කරන්නට ගියේ. ඒ ආරම්භ කරමින් දවස් 7-8ක් තුල සමස්ත වැඩපිළිවෙලම සකසාගෙන ඒ සාකච්ඡාව අවසන් කර තම තමන්ගේ නිවෙස් බලා යන්නට ගිය. දෙවෙනි සාකච්ඡාව පැවැත්වුවේ පුළුල් විදියට 26 දිනකුගේ කණ්ඩායමකින් අනුරාධපුර නගරේ නව බස්නාතුම්පල තිබෙන සීමාව එදා විශාල ගොවිපලක් තිබුණේය. එම ගොවිපල සතු තරුණයින් කීප දෙනා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති කෙරේ ආශාවෙන් ඊට සම්බන්ධ වීමට කැමැත්ත ප්‍රකාශ කළ නිසා රෝහණ විජේවීර සහෝදරයාගේ මූලිකත්වයෙන් දෙවෙනි කඳවුර පැවැත්වුවේ අනුරාධපුර නගරේ ඉතා ජනාකීර්ණ නව බස්නාතුම්පල සීමාවේ තිබූ ගොවිපල තුල. ඉන්පසු එම සාකච්ඡාව දින කිහිපයක් පවත්වා නිමා වූ පසු තුන්වෙනි සාකච්ඡාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනගත ප්‍රදේශයක පැරණි ආරණ්‍යයකට ආසන්න කැලෑවක පැවැත්විය. එදා දුෂ්කරතාවයේ කොතරම්ද කඳවුරක් පැවැත්වීමේදී තුන්වේල ආහාර පාන සපයා ගන්නටවත් ජනතා විමුක්තියට හැකියාවක් තිබුණේ නැත. ඒ ආරණ්‍යයේ භික්ෂුන් වහන්සේගේ ඇතිවෙච්ච හිතවත්භාවය තුළ ආරණ්‍යයට දානය ලැබෙන සියලුම දානවල ඒ කැලේ පවත්වාගෙන ගිය කඳවුරට ලබා දෙන්නට තරම් ඒ ආරණ්‍ය භික්ෂුන් වහන්සේලා ප්‍රගතිශීලී විය. එම ආහාර භුක්ති විඳින්මින් ජනතා විමුක්ති පෙරමුණේ තුන්වෙනි දේශනයේ තුන්වෙනි වැඩ පිළිවෙල සාකච්ඡා කරන්නට රෝහණ විජේවීර සහෝදරයාට හැකි විය. මේ ආකාරයෙන් ඉතාමත් කැපවීමෙන් ආරම්භ කර ජනතා විමුක්ති පෙරමුණ 1971 දී පවතින රජයට විරුද්ධව කැරැල්ලක් ආරම්භ කිරීමට විය. ඒ 71 අප්‍රේල් 5 වන දින ලංකාවේ තෝරාගත් පොලිස් ස්ථානවලට පහර දීමට උපක්‍රමශීලීව ජයිපේ සන්නද්ධ කණ්ඩායම් සූදානම් කරමින් තිබුණු අතර එම කැරැල්ල අසාර්ථක වීමත් සමග රෝහණ විජේවීර ඇතුළු පක්ෂයේ බොහෝ පිරිස් රාජ්‍ය අත්අඩංගුවට පත්වන්නට විය. ඒ රාජ්‍ය අත්අඩංගුව තුළදී වසර කිහිපයක් සිටින විට රෝහණ විජේවීර සහෝදරයා සෙසු සහෝදරුත් අතර මතභේද ඇතිවන්නට විය. 71 කැරැල්ලේ සිරගත වූවන් එළියට එන විට බොහෝ පිරිස් ජයිපේ හැරදා වෙනත් වෙනත් කණ්ඩායම් සහ දේශපාලනයටත් දේශපාලනයේ සදාකාලිකවම ඉවත් වන්නටත් තීරණය කළ එළියට ආවේ. එදා 1974 වෙන විට JVP නායකයන් ඇතුළේ සිටින විට එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ට අවශ්‍යතාවයක් තිබුණා JVP නායකයින් මුදාහරින මුවාවෙන් විදේශ විනිමය වංචාවලට සිරගත වී සිටි ලංකාවේ ධනවතුන් ලෙස සිටි තාහා මුත්තහා යන විශාල ව්‍යාපාරිකයන් පිරිසක් සිටියා. ඔවුන් එළියට දාන්නට ජේ.ආර්. ජයවර්ධන මහතාට අවශ්‍යතාවයේ තිබුණු බැවින් 77 මැතිවරණයේදී ජයිපේට නිල නොවන වශයෙන් පණිවිඩය යවුවා. අපි රජයේ බලයට පත් වූ විගස JVP නායකයන් නිදහස් කරන බව. මේ පණිවිඩය ජනගත කරන ලද්දේ දෙවුන්දර ආසනයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ රොනී දමල් මැතිතුමා මගිනි. රොනී දමල් මැතිතුමාත් රෝහණ විජේවීර සහෝදරයා කුලගෝත්‍රයන් අනුව එකම කණ්ඩායමකට එක් වූ නිසා දෙවුන්දර ජනතාවද විශාල වශයෙන් රෝහණ විජේවීර බේරා ගැනීමට නම් රොනී දමල් මැතිතුමාට ඡන්දේ පාවිච්චි කළ යුතුයි කියන මතවාදයට එල්බ ගියා. මේ සියලු කාරණා මත
JR ගේ අරමුණ ඉෂ්ට වූ අතර JR ජයවර්ධන විසින් පොරොන්දු පරිදි රෝහණ විජේවීර ඇතුළු 71 කැරැල්ලේ සියලු අත්අඩංගුවේ සිටි අයද නිදහස් කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව නිදහස් වී එළියට පැමිණි රෝහණ විජේවීර කොළඹ නගරය තුළ විශාල ජනරැලියක් පැවැත්විය. එම ජනරැලිය පවත්වා තම පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව ජනතාවට ඉදිරිපත් කරන විට එම රැස්වීමට පැමිණ සිටියේ බොහෝ පිරිස් වේදිකාවට කනකර ආභරණ පවා ගලවා වීසි කරන්නට විය. තම අතේ තිබුණු මුදල් ප්‍රමාණය වේදිකාවට දමන්නට විය. මේ සියල්ලෙන්ම එදා රැස්වීමට පැමිණ සිටි පිරිස බලාපොරොත්තු වූයේ ජයිපේ ඉදිරි දේශපාලන ප්‍රවෘත්තාවයයි. කොළඹදී පැවති මෙම ජනහමුවේදී විජේවීර සහෝදරයා දීර්ඝ දේශපාලන කතාවක් කර අතර ජනතාව තුලින් නොකඩවා ඔල්ලරසන් අඩ නැගින්නට විය. එසේ ජනතා උද්‍යෝගයෙන් ගොඩනැගිමින් පැවති ජනතා විමුක්ති පෙරමුණට නිරපරාධ චෝදනා කරමින් 83 දමිළ සිංහල කෝලහලයේ තුලදී JVP විසින් කරන ලද්දක් යයි අභූත චෝදනා නගමින් JVP ඇතුළු පක්ෂ ගණනාවක් තහනම් කරන්නට JR ජයවර්ධන පාලකයා විසින් කටයුතු කරන ලදී. අවසානයේදී JVP හැර අනිත් පක්ෂවල තහනම් ඉවත් කරත් JVP තහනම් ඉවත් නොකරේ ලාංකීය දේශපාලන භූමිය තුළ නැගී එන බලවේගයේ JVP ලෙස JR ජයවර්ධන දැකීම තුළය. එම නිසා JR ගේ තහනම් කිරීම තුළ විජේවීර ඇතුළු තම පක්ෂයේ ක්‍රියාකාරිකයන් යටිබිම්ගත දේශපාලනයේ නියැලෙන්නට විය. ඉදිරි දේශපාලනයේ මොන ආකාරයෙන් සිදුවේද යන්න මීළඟ කොටසින් අපි ඔබ හමුවට තබන්නෙමි. එවන් තබන තෙක් අපි නිහඬ වෙමු. බොහොම ස්තුතියි.